අමතිතුමා මේ ඉතා පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. දැන් ඔබතුමා ඇතුළු අමාත්‍යවරු 21 දෙනා සහ නියෝජ්‍ය අමාත්‍යවරු 28 දෙනා සාපරාධී මුදල් පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේක මෙහෙම ඉදිරිපත් කරොත් එහෙම ඇමතිතුමා සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකුට 54000ක වැටුපක් ලැබෙනවා. ඊට පස්සේ ඇමති කෙනෙක් හෝ නියෝජ්‍ය ඇමති කෙනෙක් වුණාට පස්සේ ඒකෙදි වෙනම වැටුපක් ලැබෙනවා. එතකොට මන්ත්‍රී වැටුප ලබාගත නොහැක. ඒ කියන්නේ නියෝජ්‍ය ඇමති හරි අමාත්‍ය මණ්ඩලයට ඇමතිවරයාට හම්බ වෙන වැටුප තමයි ලබාගත හැක්කේ. නමුත් ඔබතුමාලා මේ වෙනකම් මාස 4ක් තිස්සේ අර മന്ത്രി වැටුපත් ලබාගෙන තිනවා, අමාත්‍ය වැටුපත් ලබාගෙන තිනවා, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන වැටුපත් ලබාගෙන තිනවා. දැන් අපි එහෙම 54000 බැලුවොත් එහෙම 42ක් එහෙම මේ වෙනකොට ලක්ෂ 100කට ආසන්න ප්‍රමාණයක වංචාවක් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ මතය මොකක්ද? ඔබතුමාලා මේ වැඩිපුර ගත්ත මුදල ආපහු රජයට ලබා දෙනවද? අපි දැක්ක සමහර රට ගිහිල්ලා ඇවිල්ලා ඩොලර් 100ක් 200ක් ගෙවලා ඒ රිසිට් එක Facebook එකේ දානවා. මේක පැහැදිලි කරන්න පුළුවන්ද ඔබතුමාට? බොහොම හොඳට පැහැදිලි කරන්න පුළුවන්. මම කැමතියි ඔබක හොයාගෙන ඇහුවනම් පළවෙනි දෙවෙනි තුන්වෙනි මාසවල. හැබැයි අපි ආණ්ඩුවේ හැටියට තීන්දුවක් අරගෙන ජනාධිපතිතුමා අයවැය දින අවසාන දවසේදී අයවැය විවාදේ පැහැදිලිව ප්‍රකාශයට පත් කළා. අපි තීන්දුවක් ගත්තා අමාත්‍යවරු තමන්ගේ අමාත්‍ය වැටුප ගන්නෙ නැහැ. ඒ වගේම മന്ത്രിවරුන් හැටියට අමාත්‍යවරුන්ට ලැබෙන තෙල් දීමනාව ගන්නෙ නැහැ කියලා. මොකද මේක ඇවිල්ලා අපේ ප්‍රශ්නයක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවට පත් වෙලා තිබුණේ ඒ දෙකම ලබා දෙන එක. අමාත්‍ය മന്ത്രിවරයාගෙට ලැබෙන දීමනා තුල තෙල් දීමනාවකුත් තියෙනවා. අමාත්‍යවරයාට ලැබෙනකොට අමාත්‍යවරයාගේ වැටුප ඊට අමතරව තෙල් දීමනාවකුත් ලැබෙනවා. ඒතර මේක තමයි සම්ප්‍රදාය බවට පත් වෙලා තිබුණේ. අතර මේක අපි මේක දැනගන්නකොට ඔය තමයි මාස කීපයක් ගතවලත් අපි වහම තීන්දුවක් ගත්තා. අපි තීන්දුවක් ගත්තා. මේක ඔබ හොයාගත්ත එකක් නෙවෙයි මතක තියාගන්න. ඔබ කවුරුත් ඇහුවේ නැහැ අපි තීන්දුවක් ගත්තා ආණ්ඩුව හැටියට. മന്ത്രിවරයාගේ තෙල් දීමන අපි ගන්නෙ නැහැ. ඇමතිවරයාගේ වැටුප ගන්න නැහැ කියලා. ඒක තමයි ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරේ. එහෙම නැත්නම් ඒක නීති විරෝධී කටයුත්තක් නෙවෙයි. මෙතෙක් කට්ටිය කරපු වැඩේ අපි මේක හැමදෙනාම අපේ ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු දැනුම් දීලා තියෙනවා තම තමන්ගේ අමාත්‍යාංශ වලට මෙතෙන් සිට අපිට ඇමති වැටුප ලබා දෙන්න එපා. අපි മന്ത്രി වැටුප පමණයි ලබා ගන්න කියලා.